ළඟදී අම්මා කෙනෙක් ආවා අදත් ඇවිල්ලා ඇති. ඒ අම්මා දම්සුවඳ අහන්න එනවා කිව්වා. ඒ අම්මගේ මට මතක හිටියට රත්තරන් බඩු වෙන්න ඕන. ඒ ඔක්කොම ටික හොරකම් කළා කවුද? පුදුම ශෝකයකින් විලාපයකින් මතක් වෙන ගානේ පපුව පිච්චෙන ගින්දරකින් කිව්ව හිටියේ. ගිය පාර දම්සුවඳ වැඩසටහනේ දේශනාව අහපු ගමන් මේ ගින්දර මෙතනම නැති වුණා කිව්වා. දැන් ස්වාමීනි මම ශෝක කරන්නේ නැති අම්මා කෙනෙක්. දැන් අර බලන්න බණපදයක් අහන්න පැමිණීම කියන කාරණාවෙන් ශෝක පරිද්දවානං සමතික්කම. ඔයගේ කී දෙනෙක්ගේ හිතවල ගින්දර නිවෙනවද බණපදයක් අහන්න පැමිණීමෙන්? කවදා හරි සදාතනිකව සකල ශෝක වැළපීම් වලින් නිදහස් වීම පිණිස පිහිටි සද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් ඒකාන්තගත පැහැදීමෙන් බණහන්න පැමිණීම උපකාර වෙනවාමයි. ඔබට බණ මතක තියෙන එක දෙවෙනි කාරණාවක්. බණ පුරුදු කිරීම තවත් එකක්. මේ බණහන්න පැමිණීම ගැන කියන්නේ මේ. ඊළඟට දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, දුක් දොම්නස් වලින් නිදහස් වෙනවා. ඥායස අධිගමාය, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න බලපානවා කියනවා සද්ධාවෙන් බණහන්න පැමිණීම. නිබ්බානස්ස සච්චි කිරියාය, නිර්වාණය සාක්ෂාත් කරන්න හේතු වෙනවා කියනවා සද්ධාවෙන් බණහන්න පැමිණීම. ඒ තමයි යදිදන් තථාගතස්සවා තථාගත ශාවකස්සවා. ඒක වෙන්නේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා කරා ධම්ම ශවනාය ගච්ඡති බණහන්න යනවා නිවිට්ඨ සද්දෝ පිහිටි සද්ධාවෙන්, නිවිට්ඨ ප්‍රේමෝ පිහිටි ප්‍රේමයෙන්, ඒකාන්තගතෝ අභිප්පසන්නෝ ඒකාන්තව පැහැදීමෙන්. ඉදං උච්චති භික්ඛවේ ශවනානුත්තරිය. මේක තමයි පින්වත් මහණෙනි ශ්‍රවණානුත්තරිය කියන්නේ. මේ බණහන්න පැමිණෙන එක.